එම ග්‍රන්ථයේ මෙලෙස සඳහන් වෙලා තියෙන එක බලපෑම. අලුයන් දොර ඇරෙන හිරු රැස් දහරක්ව තිබුණා සෝම හිමි ගුරු ඉන හිමක. කලවර විද හැර සිසු හද තුල කරුවක්ව දිලුණාවේ සමිඳු තුන් සඳ මඩලක්. ඒ වගේම මෙහෙම සඳහන් කරනවා. විසකඩු පඳුරු මහ විකසිත කුසුමක්ව රළුගල් ගොරළු මහා මුදු උමුතුරුවක් පින්සිත වඩන නිදි බුදු ගුණ පදයක් චිරං ජයතු නාහිමි ජය සිරිතක්. අපේ නායක හාමුදුරන්ට සුභද්‍රාරාම විද්‍යාලන පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් උද්‍යානකාරී නායක හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයේ එළිදක්වන ලද ගන්තුනේ සෝමතිලක නාහිමි ගෞරවහාර ආශිර්වාද ලේඛනයයි මේ ඉදිරිපත් කරන්නේ. මින් අනතුරුව ගන්තුනේ සෝමතිලක නායක හාමුදුරුවන් වහන්සේ වෙත සුභද්‍රාරාම විද්‍යාලන මහා පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය හා දරුවෝ උද්‍යානකාරී නායක හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයේ විසින් ප්‍රධාන කිරීම බලාපොරොත්තු වෙන සුභාශිංසන තිලිනේ ප්‍රදානය කිරීමට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සුභද්‍රාරාම මූලික පිරිවෙනේ ගරු පරිවිනාධිපති කෑගල්ලේ පඤ්ඤානන්ද අපේ සහෝදර පඬිතුමා හාමුදුරුවෝ වහන්සේ. මින් අනතුරුව තිබෙන්නේ තවත් කෙටි අනුශාසනාවක්. මලු විහාර පාර්ශ්වයේ බස්නාහිර සහිත කොළඹ නවගම තොරමුණේ අධිකරණ සංඝනායක සුභද්‍රාරාම විද්‍යාලය පිරිවෙන් උද්‍යානකාරී පූජ්‍යපාද සූර්යගොඩ සිරිධම්ම නායක හාමුදුරුවන් වහන්සේට කෙටි අනුශාසනාවක් සිදු කරනවා. ශ්‍රී ලංකා අමරපුර අමරවංශික මහානිකායේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සාරනායක ගරුතර කාරක සංඝ සභාවේ අවසර එවැගේම මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායේ කෝට්ටේ කල්යාණී ශ්‍රී සානමග්‍රී සංඝ සභාවේ අනුනායක දුරන්දර විශ්‍රාමලත් නිදුහල්පති ශාස්ත්‍රපති අපේ ගෞරවනීය මගුරුපේ සෝමාලංකාර විධායක ස්වාමීන් වහන්සේ එවැගේම සුභද්‍රාරාම මූලික පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති අපේ වරදන රතනසිරි ස්වාමීන් වහන්සේ සුභද්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයේ වෙනුවෙන් වැඩමවදාළ සියලුම ආචාර්ය මණ්ඩලයේ පරිවර්තන ස්වාමීන් වහන්සේලා, නියෝජ්‍ය පරිවර්තනාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගෙන්ද එවැගේම මහාචාර්යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන්ද සුභද්‍රාරාම විද්‍යායතන මූලික පිරිවෙනේ විද්‍ය ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතවෙන්ද එවැගේම අපේ සෝමතිලක හාමුදුරන් වහන්සේ ආශ්‍රය නිශ්චය කරන සුභද්‍රාරාම විහාරස්ථානට සම්බන්ධ ශ්‍රී රේවත විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු පැමිණ සිටින සම්භාවනීය අනුත්තරීය පින්වතුනි පින්වතියනි, අද දින මෙම උත්සව සභාවේ කෙටි අනුශාසනාවක් පැවැත්වීමට ආරාධනා කිරීම පිළිබඳව විශේෂම සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ විහාරාධිපති කොළඹ නවකෝමේ ද්විතීය සංඝනායක නීතිවේදී පල්ලේවැල දේවරක්කිත අභිධාන නායක ස්වාමීන් වහන්සේගේද සමස්ත පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගේද සතුට සොම්නසන අවස්ථාවේදී පුද කරන්නට කැමැති. කිව යුතු අනුශාසනාව අපේ ගෞරවනීය මකුරුපේ සෝමාලංකාර
අනුනායක ස්වාමීන් වහන්සේ වෙතින් සිදු කරන්නට යෙදුණා. නමුත් සුබතරාම විද්‍යාකර පිළිවෙල එවැගේම මූලික පිළිවෙල කියන පිළිවෙල දෙකේම නිලවන පරිවේනාධිපති වහන්සේ හැටියට කටයුතු කරන්නේ අපේ ගන්තුරේ සෝමතිලක පඬිත හාමුදුරුවෝ. උන්වහන්සේ විශේෂයෙන්ම මේ වන විට පැවිදි ජීවිතය අවුරුදු 45ක් ගත වෙනවා. උපසම්පදාවෙන් අවුරුදු 39ක් ගත වෙනවා. ඒ වගේම පරිවේනාධිපති ධුරේ අවුරුදු 15ක් සේවය කළා තිබෙනවා. පරිවේනාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට වසර 28ක සේවාවක් වාර්තා කළා තිබෙනවා. එයවන් වහන්සේ සිදු කළ අධ්‍යාපනික සේවාව, ශාස්ත්‍රීය සේවාව, ඒ වගේම ශාසනික සේවාව අගයමින් අමරපුර නිකායේ මූලවංශ නිකායේ අධිකරු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගාතර කාර්ක සංඝ සභාව වෙතින් සබරකම පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා තිබෙනවා. නිසා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් හැටියට තිබේතු ලක්ෂණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා සන්ත කායෝ සන්ත වාචෝ. භික්ෂුන් වහන්සේ නමකට සාන්ත කායික ක්‍රියාකාන්තිය දෙන්න ඕනේ, සාන්ත වචන තිබෙන්නට ඕනේ, සංසුන් මනසක් තිබෙන්නට ඕනේ. ඒ තමයි සද භික්ෂුවගේ ලක්ෂණ හැටියට ලෝතුරා බුදුහාමුදුරුවෝ අපට පෙන්වලා දෙනවා. අනායක මහින්පාණන් වහන්සේලා කාර්ය මහා සංඝසභාවේ අවසරයි. සියම්මනිකායේ කෝට්ටේ කල්යාණී ධර්ම මහා සංඝසභාවේ උතුමානායක පදවිය ඔබවදාන්නේ මකුරුත්තේ සෝමාලංකාර විධාන අනායක මහින්පාණන් වහන්සේ සියම්මනිකායේ නව විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාත් සහිත පළවැත් නවතොටුමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සුමද්‍රාරාම මූලික පිළිවෙල කෘත්‍යාධිකාරී අධ්‍යාපනපති අතිගෞරවනීය අපේ සූර්යවංශිමහා විධාන නායක මහින්පාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති එවැගේම කෝට්ටේ පාර්ශ්වයේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක වල්ගම රත්නසිරි නායක හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන කොට ඇති වඩවාදාල පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රී සේනානායක මහාචාර්ය සේනානායක කාර්යමන්ත්‍රීතුමා ඇතුළු කාර්මික පින්වතුනි, මේ අවස්ථාව වැඩි අනුශාසනා කටයුතු අවස්ථාවක් නෙමෙයි, කාල වේලාවක් ඇතුළත තිබෙන නිසා ඊටම කෙටියෙන් පුණ්‍යානුමෝදනා කටයුතු අවසන් කරන්න මගේ බලාපොරොත්තුව. විශේෂයෙන් මේ කටයුතු සිදු කරගෙන යනදී මම හිතන්නේ මා කරන සේවය එවැගේ මාගේ ගුරු දේවෝත්තම නායක මහින්පාණන් වහන්සේලා එවැගේ මගේ දායක පින්වතුන් එවැගේ මා ආශ්‍රය නිශ්චය කරන තුන්නිකාය මහා සංඝරත්නය වෙනුවෙන් කරන ලද සැලකිල්ලක් වශයෙන් මට මේ පරිවර්තන ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මොකද මම මේ තත්වයට පත් කළේ මගේ ගුරු දේවෝත්තම නායක මහින්පාණන් වහන්සේලා, ඒ වගේම මගේ ආචාර්යවරු, ඒ වගේම මට ධර්මයෙන් ඒ වගේම හැම අංශයකින්ම අධ්‍යාපනය ලබා දුන්න මගේ ගුරු පරපුර. විශේෂයෙන් කොළඹ සුදර්ශනාරාම මහ පිරිවෙනත්, ඒ වගේම කෑලිගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනත්, මහ පිරිවෙනට ඇතුළත් වෙනකොට යකඩුවේ ශ්‍රී ප්‍රඥාරාම අපේ නායක හාමුදුරුවෝ වැඩ සිටියේ. උන්වහන්සේගේ සේවන ලැබුණා. ඒ වගේම මහාන්දර නායක හාමුදුරුවෝ, වැලමිටියාවේ නායක හාමුදුරුවෝ, ධම්මරක්කිත හාමුදුරුවෝ, කඹුරුගේ වජිර නායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇති ඒ මහා සංඝරත්නයේ මඟ පෙන්වීම නිසා ලැබුණ අවවාද අනුශාසනා නිසා මම හිතනවා මට මේ සියලු ගෞරව ලැබෙන්නේ ඇති. ඒ වගේම සුභද්‍රාරාම විද්‍යාලයේ පිළිවෙලට මම 97
ගුරුවරයෙක් වශයෙන් සම්බන්ධ වෙන්නේ එතන සිට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ එවකට කෘත්‍යාධිකාරී නායක හඳුරු තවෝවේ ආනන්ද රේවතාවිදාන නායක හඳුරු ගේ ඒ සහයෝගය මම පෙන්වන්න ලැබුණා ඒ වගේම පරිවේනාධිපති හඳුරු ශාස්ත්‍රපති ඉතිරිමැලිය වනරතන නායක හඳුරු ඒ මග පෙන්වීමේ යටතේ තමයි අවුරුදු ගණනාවක් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපේ කෘත්‍යාධිකාරී නායක හඳුරු පල්ලියේ දේවරක්කිත නායක හඳුරු ඒ මග පෙන්වීම සහ ඒ උපදේශ සම්මේ කටයුතු සියල්ල සිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර තමයි අපි මකුරුපේ නායක හඳුරු ඒ වගේම සූර්යවර්ණ නායක හඳුරු වලගම නායක හඳුරු ඇතුළු අපේ දේවානන්ද හඳුරු අතර මහා සංඝරත්නයේ මට ආශ්‍රයයට ලැබෙන්නේ. නිසා මම හිතනවා අපේ අමරපුර මූලවංශික මහානිකායේ පාරශ්‍රී මහානායක හඳුරු ඇතුළු කාර්ක සභාව මෙන්න මේ කාරණා සම්බන්ධ කරගෙන මට මේ ගෞරව නාම සහිත මේ පදවිය ලබා දෙන්න කටයුතු කරන්න ඇති. සාමාන්‍ය ගැන වැඩිමක් සඳහන් කරන්නේ මේ අවස්ථාවේ විශේෂයෙන් අපි කැලණි ප්‍රදේශයේ ඉඳලා මේ අවස්ථාවට සම්බන්ධ වුණේ ඒ සම්බන්ධ වෙන වෙලාවේ මේ ස්ථානයට පැමිණෙනකොට මේ ශාලාව බොහොම ලස්සනට සකස් කරලා තිබුණා. ඒ සඳහා විශේෂයෙන්ම මේ ස්තිවන්ත වේදවල පුණ්‍යානුමෝදනා කරන්න ඕන බලපිටියේ යෝගාශ්‍රමාධිපති අමරපුර මූලවංශික මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ඉතිහාස චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නායක හඳුරන වහන්සේ. ඒ වහන්සේ බොහොම ලස්සනට මේ කටයුතු සකස් කරලා තිබුණා, සම්පාදනය කරලා තිබුණා. ඒ සඳහා අපේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ඒ වගේම මහා ලේකකාධිකාරී ඒ වගේම නියෝජ්‍ය ලේකකාධිකාරී ආම්බුරන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ සියලු කටයුතු වහන්සේට සකස් කර ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඒ සහයෝගය දැන් ඔබේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. කොළඹ පළාතින් වැඩම කළ මහා සංඝරත්නයේ ඒ වගේම කෑගල්ල පළාතින් වැඩම කළ මහා සංඝරත්නයේ දකුණු පළාතින් වැඩම කළ මහා සංඝරත්නයේ මේ හැම ප්‍රදේශයකම වැඩම කළ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මම ආරාධනා කළා විදේශ කටයුතු ඇති විස්තරයන්ට ඒ වගේම සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන ඇති මහාචාර්ය පිනිතුම සෙනෙවිල්ලන්ට ආරාධනා කළා. හදිසි කැබිනට් රැස්වීම යනවා කියලා මතක ඒ වෙනුවෙන් අපේ සේනානායක මහාචාර්යතුමන්ට ඒ ඇමතිවරු සඳහන් කළා මේ කටයුතු වල සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. නමුත් සේනානායක මහතුමා මම අඳුරගන්නේ 1997 අඳුරගෙන ඒ ආවාසය නිසා තමයි විශ්වවිද්‍යාලයට යෑමට අපට මඟ පෑදුනේ. ඒ කාලේ පොළොන්නේ පන්සලේ හිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ හැම කෙනෙක්ම හිටියේ. ඒ නිසා ඒ ආවාසය මඟ පෙන්වන්න ලැබුණා. මම විශේෂයෙන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සේනානායක මැතිතුමන්ට ආශිර්වාද කරනවා. මේ කටයුතු තව තවත් අපට හොඳින් කරගෙන යන්න ඔබතුමාගේ මඟ පෙන්වීම සහ සහයෝගය ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඉතින් පොළේන දායක සභාවේ නියෝජනය කරමින් කරන සියලු දෙනා ශ්‍රී බෝධි විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙන් ඒ වගේම නාරම්භිනිය දායක සභාව වෙනුවෙන් වත්තල දායක සභාව වෙනුවෙන් කෑගල්ල අරණායක දෙපැත්තම ගියන්විල දායක සභාව නියෝජනය කරමින් පැමිණ සියලු දෙනාට ඒ වගේම මගේ ගන්න භූමිය ගන්තුන උදගම ඒ ප්‍රදේශයෙන් ගමන මගේ ඥාතීන් විතරතුන් සියලු දෙනාට මාත් එක්ක විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය හැදෑරුවා. අපේ සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානය නියෝජනය කරමින් පැමුණු ගීතාස තරසී කියන මේ දෙන්නා ඇතුළු හැම දෙනාටම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් රතනසිංහ හඳුරන්ටත්, ඥානසිංහ හඳුරන්ටත්, විසුද්ධි හඳුරන්ටත්, වරාපිටිය මංගල හඳුරන්ටත්
කෑගල්ලේ පඤ්ඤානන්ද හාමුදුරන්ට, දීගම නාරද හාමුදුරන්ට, අපේ තිලකරන්ස හාමුදුරන්ට මේ අවස්ථාවේදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් මගේ ආචාර්යවරුන්ගේ ගුරුවරු, දීපවැදි ගුරුවරුන් සියලු දෙනාට, මූලික පිරිවෙනේ ආචාර්යවරුන්ගේ ගුරුවරුන් සියලු දෙනාට සම්බන්ධ වන මේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාටම යහපතක් වේවා. ඔබේ කටයුතු සියල්ලක් සාර්ථක වේවා. පිරුවන්ගේ ආශිර්වාදයෙන් නිරුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ පුණ්‍යානුමෝදනාව අවසන් කරන සිද්ධාන්ත දෙන්නවා. එම